ඔය ඔබ ඇසුරු නිසුරු කරන මිනිස්සුවත් දෙවියෝවත් බ්‍රහ්මයෝවත් එහෙම නැත්නම් ඔය ගෙදර ඉන්න බල්ලවත් පූසවත් ඔය එක එක සත්තු නෙමෙයි. නෝ දැන් අදම නම් මේක අහන්නේ දැන් ටිකක් ප්‍රශ්න එයි ඔබගේ ඔළුවට තෙන්ගතුනේ. ඒවා ටික निराකරණය කරගන්න බණ අහලා. මේ ලෝකෙ තෙන්ගතුනේ කිසිම සතෙක් නැහැ. ඔතන ඇත්තටම තියෙන්නේ මොකද්ද කියලා තෙන්ගතුනේ ඔබ හොඳට අවබෝධ කරගන්න. නිවන් දකින්නවා කියලා කියන්නේ තෙන්ගතුනේ මේ විශ්වයේ තියෙන ඇත්ත දකින්නවා. එහෙම නැතුව තෙන්ගතුනේ මේ විශේෂ වැඩපිළිවෙලක් නෙමෙයි නිවන් කියන්නේ. විශ්වයේ තියෙන ඇත්ත. ඒ කියන්නේ ඔබ නිවන දැකලා නම් තියෙන්නේ ඔබ විශ්වයේ තියෙන ඇත්ත දැකලා ඉන්නෙමයි. ඇත්ත දැකලා ඇත්ත මානසිකාර කරලා ඇත්ත බවට පත් වෙනවා. ඔන්න ඔක තමයි මේකේ න්‍යායය. ඇත්ත බවට පත් වෙලා ඉන්නේ. එහෙනම් මේ නිල් පාට කියන එක තියෙන්නේ මේක හැදෙන්නේ හිතේ නම් තෙන්ගතුනේ. ඒක නම් විශ්වයේ තියෙන ඇත්ත. දැන් ඔබ මේ ඇත්ත බවට පත් වෙලා ඉන්නේ ඔබට නිවන තේරිලා නැත්නම්. නිසා කටපාඩමින් මේක දන්නවා නෙමෙයි. කටපාඩමින් මේක දන්නවා නම් ඔබ නිවන පිළිබඳ දන්නවා. නිවන ගැන ඔබ දන්නවා. නමුත් නිවන කියන එක ඔබට තාම උරුම වෙලා නැහැ. ඒක නිසා උත්සාහ කරන්න හැමතිස්සෙම තෙන්ගතුනේ මේ කාරණා දැන අවබෝධයටපත් වෙලා ඊට පස්සේ හොඳට මේක වඩන්න හොඳට මේක ඇප්ලයි කරන්න ඔබගේ ජීවිතේ. මේක හොඳට ඇප්ලයි කරනකොට තෙන්ගතුනේ ඔබට මේ ධර්මයේ පිහිටන්න පුළුවන් අවස්ථාව හැදෙන්නේ. ධාරේත කියලා කියන්නේ යන්නේ ඒකට තෙන්ගතුනේ මේක පිහිටන්න ඕනේ. ධර්මයේ පිහිටන්න. සත්‍යයේ පිහිටන්න. සත්‍ය දන්නවා කියන එකයි සත්‍ය පිහිටනවා කියන එකයි අතර වෙනස ඔන්නතනයි තියෙන්නේ. සත්‍ය දන්නවා නම් ඒ සත්‍ය දන්නේ මම. හැබැයි සත්‍ය පිහිටලා තියෙනවා නම් එතන මම කියන එක නැහැ. ඒක සත්‍ය. එහෙමනම් තෙන්ගතුනේ අද අපිට මේ පේන ලෝකේ මේ ලෝකේ ඔබට සත්තු කොටස් ලක්ෂ ගාණක් කෝටි ගාණක් පේනවා තෙන්ගතුනේ. ඔය පේන හැම වතාවකම ඔබට දැනුනොත් එහෙම ඔය සතෙක් කියලා තෙන්ගතුනේ. ඔබ ඔය අයෝනිසෝ මනසිකාරය තුළ ජීවත් වෙනවා. ඒකයි ඔබට කියන්නේ තෙන්ගතුනේ. ඔබට ඔබ ගැන හිතෙන අවස්ථාවත් අනිත් සත්‍යය ගැන හිතෙන අවස්ථාවත් ඔය දෙකම ඔබව නිවනෙන් ඈත් කරනවා. නිවන කරනවා කියන එක නම් ලේසි වැඩක් නෙමෙයි තෙන්ගතුනේ. සෝතාපන්න ඵලයටපත් වුණාට පස්සේ තමයි තෙන්ගතුනේ ඔබට ඔකට අවස්ථාව එන්නේ. එතකල් අමාරුවෙන් ඇදගෙන යන්න. මේක කොහොම හරි තේරුම් අරගෙන මේක ඇප්ලයි කර ඇදගෙන යන්න. මොකද සෝතාපන්න ඵලයටපත් වෙනකන්වත් මේක අතෑරියොත් අතෑරෙනවා. අර නියත වූ සම්බෝධි පරායණයටපත් වෙනවා කියන තැනට එනකම් තෙන්ගතුනේ මේක අමාරුවෙන් හරි ඇදගෙන එන්න වෙනවා ඉස්සරහට. ඒකටපත් වෙලා නම් තියෙන්නේ දැන් ඉස්සරහට අරන් යන්න තියෙන්නේ. ඒකටපත් වෙලා නැත්නම් අරගෙන එන්න තියෙන්නේ. පත් වෙලාද නැද්ද කියලා හොයන්න දෙයක් නැහැ. කොහොම හරි අමාරුවෙන් ඇදගෙන ගියා නම් හරි ඉස්සරහට. එතකොට තෙන්ගතුනේ මේ පෑන දැකලා මේ පෑන මේ නිල් පාට මේ පෑන මේ ඔක්කොම එකක් ලෙස ඔබට දැනෙනවා නම් තෙන්ගතුනේ ඔන්න දැන් නිවනෙන් ඈත් වෙන ගමන්. ලේසි නෑ තෙන්ගතුනේ. මොකද හේතුව මේක සත්‍ය නෙමෙයි නිසා. ඔබ සත්‍ය දකින්නකොට විතරයි ඔබට නිවන කියන එක ඇරිලා එන්නේ තෙන්ගතුනේ. සත්‍ය දකින්න නැති හැම වෙලාවකම නිවන වැහෙනවා. එතකොට හිතලා බලන්න තෙන්ගතුනේ ඔබ වෙදර ඉන්න බල්ලා උරුතල් කරන හැම වෙලාවකම ඔබගේ නිවන වැහිලා. හැබැයි සත්‍ය දැනගෙන බල්ලා හුරුතල් කරනවා නම් තෙන්ගතුනේ ඔබගේ නිවන ඇරෙනවා බල්ලා හුරුතල් කර. එතකොට කවුරු හරි ඇහුවොත් එහෙම ඔබ නිවන දුටුවේ කෙසේද? මකල බල්ලා හුරුතල් කළා. දරුවා නලවලා. ඔය ඕන ක්‍රමයකට මේක කරන්න පුළුවන් මේක. හැබැයි සත්‍ය දැනගෙන ඉන්න. නලවන්නේ දරුවා නම් තෙන්ගතුනේ දැන් නිවන වැහෙනවා. හුරුතල් කලේ බල්ලව නම් දැන් නිවන වැහෙනවා. මොකද බල්ලා කියලා එකක් මේ ලෝකේ නැහැ.